Hey friends, මම ලසිත මාවිල්මඩ මගේ channel එක Thoughts by Lassie M. අද මම කතා කරන්න යන්නේ හින්දි බතුමතුන් වෙනුවෙන් ඉදිරිපත් කරන දෙවන වැඩසටහන රාමේශ්වරම් කෝවිල. භක්තියේ හා ඉතිහාසයේ අසිරිමත් පූජනීය ස්ථානය ඉන්දියාවේ රාමේශ්වරම් ටෙම්පල් හෙවත් රාමේශ්වරම් කෝවිල හින්දි බතුමතුන්ගේ අතිශය ගෞරවනීය ශිව දේවාලයන් අතර ප්‍රමුඛ ස්ථානයක් ගනී. මෙම පූජනීය ස්ථානය රාමේශ්වරම් දූපතේ පිහිටා ඇති අතර හින්දු සම්ප්‍රදායට අනුව රාමා දෙවියන් විසින් ශිව දෙවියන් වන්දනා කිරීම සඳහා ස්ථාපිත කළ ස්ථානයක් ලෙස සැලකේ. මෙම කෝවිල ලොව දිගම කුළුණු මණ්ඩපය කොරිඩෝස් වලින් එකක් සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර එහි අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පය පූජනීය ලිං 22 සහ ආගමික වටිනාකම බැතිමතුන්ගේ සිත් ඇදගනී. මිතුරනි, ඔබගේ සහයෝගය අපට ඉතාමත් වටිනවා. අපගේ channel වීඩියෝ නරඹන සියලු දෙනාගෙන් කාරුණික ඉල්ලීමක් මම කරනවා. තවමත් subscribe, like සහ comment කර නොමැති නම් කරුණාකර ඒවා සිදු කර අපව තවදුරටත් දිරිමත් කරන්න. එසේම ඔබට නැරඹීමට අවශ්‍ය විෂයන් හෝ අප විසින් ඉදිරිපත් කළ යුතු වීඩියෝ මාතෘකා තිබේ නම් ඒවත් කමෙන්ට් මගින් අපට දැනුම් දෙන්න. ඔබගේ අදහස් සහ සහයෝගය අපගේ channel එක තවදුරටත් වර්ධනය කර ගැනීමට මහත් ශක්තියක් වේ. රාමේශ්වරම් යාම සඳහා අපි චෙන්නයි වලට ආවා. චෙන්නයි වල එක්ස්මෝ ස්ටේෂන් එකෙන් අපි ගත්තා නයිට් බෝට් මේල් ට්‍රේන් එක. රාමේශ්වරම් වලට යනකොට අපි පාන්දර 4:30 විතර වුණා. තුරනේ අපි රාමේශ්වරම් බුක් කරගත්ත හෝටලයට ගියා. ගිහින් අපි එතන පොඩ්ඩක් විවේක අරගෙන අග්නි තීර්ථම් කියන ප්‍රදේශයට ආවා. අග්නි තීර්ථම් මේක බීච් එකක්. මේ ප්‍රසිද්ධයි. මේක හෝලි බීච් විදිහට තමයි සඳහන් වෙන්නේ. මෙතන පූජනීය ස්ථානයක්. මෙතනින් ස්ථානය කරලා ඔබට මියගේ ඥාතීන් වෙනුවෙන් ඔබට යම්කිසි දානයක් පූජා කිරීමට අවශ්‍ය නම් දානය පූජා කරලා ඒ මියගිය ඥාතීන් වෙනුවෙන් ඔබට පින් පමුණවන්නට පුළුවන්. අග්නි තීර්ථම් හෝලි බීච් එකෙන් අපි ස්නානය කරලා රාමේශ්වරම් ටෙම්පල් එකට අපි ඇතුල් වුණා. එහි ලිං 22ක් තියෙනවා. හින්දු බැතිමතුන්ට ඉතා වැදගත් පූජනීය ලිං 22ක්. මේ සියල්ලම ආසන්නව පිහිටා තිබුණද ඒවායේ ජලය, රසය හා ගුණාංග වෙනස් බව විශ්වාස කරනවා. හින්දු සම්ප්‍රදාය අනුව මෙම ලිං 22 රාමා විසින් යුද්ධයෙන් පසු සිදු කළ පවිත්‍රකරණය චාරිත්‍රයක් සමග සම්බන්ධ කරලා තියෙනවා. බැතිමතුන් අග්නි තීර්ථයේ ස්නානය කර ලිං 22හි ජලයෙන් ආශිර්වාද ලබාගෙන දේවස්ථානය වන්දනා කරනවා. මෙම තීර්ථ ආත්මීය පවිත්‍රභාවය, දේවාශිර්වාදය සහ භක්තිය සංකේතවත් කරයි. රාමේශ්වරම් ටෙම්පල් ලොව ප්‍රසිද්ධ වන්නේ එහි අතිවිශාල හා අලංකාර කොරිඩෝව නිසා. මෙය ලොව දිගම කෝවිල් කොරිඩෝව ලෙස සැලකෙන අතර අලංකාර ශිව කුළුණු සිය ගණනකින් සමන්විත වෙනවා. මෙම කොරිඩෝව දකුණු ඉන්දියා ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සැලකෙන අතර බැතිමතුන්ට සහ සංචාරකයන්ට අද්විතීය අත්දැකීමක් ලබා දෙනවා. කෝවිල වැඳ නමස්කාර කර ගැනීමෙන් අනතුරුව අපි උදෑසන ආහාරයට සවුත් ඉන්දියන් ෆුඩ්ස් වල රස බැලුවා. උදෑසන ආහාරයෙන් පසුව අපි ආවේ එළියට රාමේශ්වරම් සිටි එකේ. මෙහි තියෙන විශේෂත්වය සිටි ටුවර් එකක් අපිට ගන්න පුළුවන්. මෙම සිටි ටුවර් එකට පූජනීය ස්ථාන 12ක් මැද පුදා ගන්නට පුළුවන්. මේ සඳහා අපි තෝරගත්තේ 3 wheel රථයක්. හැමෝගෙම ගාන සාධාරණයි. ඉන්දියන් රුපියල් 1500ක් විතරයි අය කරන්නේ. ඉතින් අපිට කැමති කෙනාගෙන් අපි ඒ සේවය ලබා ගත්තා. ලින්ම පැමිණියේ රාමපාදම් රාමේශ්වරම් දූපතේ උසම ස්ථානයේ පිහිටි පූජනීය හින්දු දේවස්ථානයට. හින්දු විශ්වාසයට අනුව රාමා ලක්දිව බලා යාමට පෙර මෙහි සිටි මුහුද දෙස නිරීක්ෂණය කළ බවත්
එතුමාගේ පාසලකුණක් මෙහි තැන්පත් කර ඇති බවත් සැලකේ. මෙම ස්ථානය රාමේශ්වරම් දූපතේ සුන්දර දර්ශන නැරඹිය හැකි පූජනීය හා ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථානයක්. මේ ඔබ දකින්නේ කෝදණ්ඩරාම් කෝවිලට යන මාර්ගය. පාර දෙපස බොහොම සුන්දරයි. මෙම මාර්ගය ඉදි කරලා තියෙන්නේ මුහුද හරහා. බොහොම ලස්සන සුන්දර පරිසරයක්. අපිට පුළුවන් මෙම ස්ථානයේ නැවතිලා ෆොටෝස් ගන්න, ගිමන් හරින්න. මේක බොහොම ලස්සන සුන්දර පරිසරයක්. හින්දු විශ්වාසයට අනුව කෝදණ්ඩරාම් කෝවිල රාවණා රජුට එරෙහිව යුද්ධයෙන් ජයග්‍රහණයෙන් ලැබීමෙන් පසු රාවණාගේ සොහොයුරු වූ විභීෂණ රජුගේ රාජ්‍ය අභිෂේකය, පට්ටාභිෂේකය සිදු කළ පූජනීය ස්ථානයක් ලෙස මෙය සැලකේ. ඔබට මෙම ස්ථානයෙන් භගවත් ගීතා, රාමායන් බුක්ස් මිලදී ගන්නට පුළුවන්. මෙහි විශේෂත්වය ඉන්දියාවේ භාවිතා කරන භාෂාවලින් පමණයි මෙම පොත් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා ඔබට ඉන්දියන් ලැන්ග්වේජස් කියවන්න පුළුවන් නම් මෙම ස්ථානයෙන් මේ කිව්ව පොත් ටික මිලදී ගන්නට පුළුවන්. පිපාසය නිම ගැනීමට කුරුම්බා ගෙඩියක පහස විඳ ගැනීමටත් අප අමතක කරේ නැහැ. ධනුෂ්කොඩි මුහුද ගිලගත් නගරය. ධනුෂ්කොඩි ඉන්දියාවේ දකුණු අන්තයේ පිහිටි කුඩා නගරයක් වූ අතර වරක් සක්‍රීය වරායක් සහ දුම්රිය මධ්‍යස්ථානයක් ලෙස පැවතුණා. 1964 දෙසැම්බර් 22 වෙනි දින ඇති වූ ප්‍රබල සුළු කුණාටුවක් සහ අඩි 20කට වැඩි මුහුදු රළ හේතුවෙන් මුළු නගරයම පැය කිහිපයකින් විනාශ වෙනා. එදින රාත්‍රියේ ධනුෂ්කොඩි වෙත ගමන් කරමින් තිබූ මගී දුම්රියක් මුහුදට ගසාගෙන ගොස් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. මෙම විනාශයෙන් පසු ඉන්දිය රජය ධනුෂ්කොඩි ප්‍රදේශය මිනිස් වාසයට නුසුදුසු ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කළේ. අද එහි විනාශ වූ දුම්රිය ස්ථානය, පල්ලිය සහ ගොඩනැගිලිවල නටබුන් දැකගත හැකිය. හින්දු විශ්වාසයට අනුව රාමා විසින් ලක්දිවට යාම සඳහා සේතුපාලම ආරම්භ කළ ප්‍රදේශය ධනුෂ්කොඩි ආසන්නයේ පිහිටා ඇතැයි සැලකේ. අද ධනුෂ්කොඩි ඉතිහාසය, ආගමික විශ්වාසයන් සහ ස්වභාවික ව්‍යසනයක මතකයන් එක් වූ අද්විතීය සංචාරක ගමනාන්තයක් ලෙස ලොව පුරා ජනප්‍රිය වී ඇත. අප සමග ගමන් කරන මේ රියදුරු මහතා අපව දැනුවත් කරා ටුවරිස්ට්ලට මේ ප්‍රදේශයට ඇතුල් වෙන්නට පුළුවන්නේ උදෑසන 6ත් සවස 5ත් කියන කාල පරාසය තුල පමණයි. මුහුදු යන කට්ටියට හැන්දෑවේ 6න් පස්සේ මේ ප්‍රදේශයට ඇතුළත් වෙන්නට පුළුවන්. මේ ප්‍රදේශය ගෝස්ට් සිටි විදිහටත් හඳුන්වනවා. ඊට අමතරව ඉන්දියන් රජය මේක රිසර්ව් ලෑන්ඩ් එකක් විදිහටත් නම් කරලා තියෙනවා. ඒ නිසා හැන්දෑවේ 6න් පස්සේ
ටූරිස්ට්ලට මේ ප්‍රදේශයේ සංචාරය කිරීමට තහනම්. දැන් ඔබට දැක ගන්නට පුළුවන් ධනුෂ්කොඩි ප්‍රදීපාගාරය, ධනුෂ්කොඩි ලයිට් හවුස්, ධනුෂ්කොඩි වෙරළ තීරයේ පිහිටි වැදගත් නාවික සංඥා කුළුණක්. මෙය බෙන්ගාල බොක්ක හා ඉන්දිය සාගරය හමුවන ප්‍රදේශයේ යාත්‍රා කරන නැව්වලට මාර්ගෝපදේශනය සපයනවා. ප්‍රදීපාගාරයේ මුදුනට නැගී බැලූ විට ධනුෂ්කොඩි වෙරළ මුහුදේ අලංකාරය, දර්ශනය සහ ඓතිහාසික නටබුන් දැකගත හැක. එය අද ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් ගන්නා ස්ථානයක්. දැන් අපි යන්නේ අරිචල් මුනෙයි. අරිචල් මුනෙයි යනු ඉන්දියාවේ භූමිය අවසන් වන ස්ථානයක් ලෙස සැලකෙන ධනුෂ්කොඩි අන්ත ප්‍රදේශයයි. බෙන්ගාල බොක්ක සහ ඉන්දියානු සාගරය හමුවන මෙම ස්ථානය අතිශය සුන්දර දර්ශනවලින් සමන්විත වෙනවා. හින්දු විශ්වාසයට අනුව රාමා විසින් ලක්දිව බලා සේතුපාලම රාම සේතු ආරම්භ කළ ප්‍රදේශය ලෙසද මෙය සැලකේ. අද එය ආගමික හා සංචාරක වැදගත්කමක් ඇති ජනප්‍රිය ස්ථානයක් ලෙස සැලකෙනවා. මෙම ස්ථානය අරිචල් මුනේ විදියට සඳහන් කරන්නේ මුහුද දෙකක් එක ස්ථානයකට ඇවිල්ලා එකතු වෙනවා. රයිට් සී එක ඉන්දියන් ඕෂන් එක විදිහටත්, ලෙෆ්ට් සී එක බෙන්ගෝල් බේ විදිහටත් මේ මුහුදු දෙකම එකට ඇවිල්ලා එකතු වෙනවා. එකක් රෆ් සී එකක්, අනික කාම් සී එකක්. මේ ඔබ දකින්නේ මුහුදෙන් ලබාගත් බෙල්ලන් විශේෂ මෙම ස්ථානයේ විකිණීමට තිබෙනවා. ඔබට කැමති නම් මෙම ස්ථානයෙන් මේවා මිලදී ගන්නට පුළුවන්. 1964 විනාශයෙන් පස්සේ ඔබට දැක ගන්නට පුළුවන් මේ තිබෙන නටබුන් ස්කූල්, චර්ච්, හොස්පිටල්, පෝස්ට් ඔෆිස්, පොලිස් කෝටර්ස් මේ කියන ස්ථානවල චුට්ටි චුට්ටි නටබුන් ඔබට දැක ගන්නට පුළුවන්. තවමත් මෙම ස්ථානයේ මේ නටබුන් තියෙනවා. දැන් අපි මේ ඉන්නේ පංචමුඛ හනුමාන් කෝවිල. පංචමුඛ හනුමාන් ටෙම්පල් රාමේශ්වරන් පිහිටි ප්‍රසිද්ධ හින්දු දේවස්ථානයක්. මෙහි හනුමාන් දෙවියන් පංචමුඛ මුහුණු පහකින් යුත් ස්වරූපයෙන් වන්දනාමානයට ලක් වෙනවා. හින්දු විශ්වාසයට අනුව හනුමාන් දෙවියන්ගේ බලය, ආරක්ෂාව, ධෛර්යය සහ භක්තිය සංකේතවත් කරන මෙම කෝවිල රාමේශ්වරම් වෙත පැමිණෙන බැතිමතුන්ගේ වැදගත් වන්දනා ස්ථානයක්. මේ ඔබ දකින්නේ රාම් සේතු පාලම හදනකොට පාවිච්චි කරපු පාෂාණ වර්ගයක්. මෙහි විශේෂත්වය මේ පාෂාණ වතුරේ පාවෙනවා. අපි මේවත් මෙතන දේවාලය වන්දනා කරනකොට බලන්න පුළුවන් වුණා. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ අපේ සිටි ටුවර් එකේ අවසාන පූජනීය ස්ථානය. මෙය නඩරාජර් ටෙම්පල්. මේ ස්ථානය අපි වන්ද නමස්කාර කරගත්තා. මින් අනතුරුව අපි දිවාහාරය ලබා ගත්තා.
රාමේශ්වරම් ප්‍රසිද්ධ වෙනවා සයන්ටිස්ට් අබ්දුල් කලාම් මහත්මයා නිසා. ඔහුගේ නිවසටත් අපි ගිහින් ඒ නිවසත් බැලුවා. ඊට අමතරව ඔහුගේ මෙමෝරියල් ප්ලේස් එකටත් ගිහින් එම ස්ථානයේ තියෙන සියලුම දේවල් අපිට දැක බලා ගන්නට පුළුවන් වුණා. බොහොම වටිනා කියන ස්ථානයක්. දැන් අපි ඉන්නේ විල්ලූන්ඩි තීර්ථම්. විල්ලූන්ඩි තීර්ථම් යනු ප්‍රසිද්ධ පූජනීය ස්ථානයක්. රාමායන කතාවට අනුව සීතාව සොයා යාමේදී විපාසිත වූ අවස්ථාවක රාමා මුහුදට ඊතලයක් විද මිරිදිය උල්පතක් මතු කළ බව විශ්වාස කෙරේ. අදත් මුහුද මැද පිහිටි මෙම ළිඳෙන් මිරිදිය ලැබෙන බව බැතිමුතුන්ගේ විශ්වාසයයි. දැන් අපි ඉන්නේ පාම්බන් පාලම. පාම්බන් පාලම 1914 දී විවෘත කළ මෙම පාලම ඉන්දියාවේ මුහුදු මතින් ඉදිකළ පළමු දුම්රිය පාලම ලෙස සැලකේ. එහි මැද කොටස නැව් ගමන් කිරීම සඳහා විවෘත කළ හැකි ආකාරයෙන් නිර්මාණය කර තියෙනවා. දකුණු ඉන්දියාවේ පූජනීය රාමේශ්වරම් භූමිය හින්දු මැතිබතුන්ගේ අතිශය ගෞරවයට පාත්‍ර වූ ආධ්‍යාත්මික මධ්‍යස්ථානයකි. රාමේශ්වරණය හා බැඳුණු ඓතිහාසික හා ආගමික ස්ථාන රැසක් මෙම ප්‍රදේශයේ දැකගත හැකිය. මේ සංචාරය තුළින් එම උරුමය ඔබ වෙත සමීප කිරීමට අප උත්සාහ කළා. මෙම වීඩියෝ නැරඹු ඔබ සැමට ස්තුතියි. මම ලසිත මාවිල්මඩ. මගේ channel එක Thoughts by Lassie M. ඔබේ හිතට කතා කරන තැන. ඕම් නමः ශිවාය.